Prepositions. නිපාත On. උඩ මත පූසා ඇඳ උඩ සිටි The cat is on the bed. දිනයක් සහ දවසක් ප්‍රකාශ කිරීම. එය තියෙන්නේ සඳුදා. It is on Monday. සම්මන්ත්‍රණය පවත්වනු ලබන්නේ 2017 ජූනි 2 වෙනිදා. The seminar will be held on 2nd June 2017 අලුත් අවුරුදු දවසේ on the New Year Day. අපි පොළොන්නරුවට විනෝද චාරිකාවක් ගියා. We went on a picnic to Polonnaruwa අධ්‍යාපනික චාරිකාවක් සඳහා on an educational tour. යමක් පිළිබඳ අර්ථය. ඔහු ජල අර්බුදය පිළිබඳ කතාවක් කරනවා. He makes a speech on water crisis. මම එහි පයින් ගියා. I went there on foot. In. තුල. එය බෝතලේ ඇතුලේ. It is in the bottle. වර්ෂයකට මාසයකට මුලින් යොදයි. ඔහු ඉපදුනේ 1978 දීය. He was born in 1978. විභාගය මාර්තු මාසයේදීය. The exam is in March. දවසේ කොටසක් දැක්වීම සඳහා උදෑසන In the morning. හැන්දෑවේ In the evening. ස්ථානයක් හෝ ප්‍රදේශයක් තුල යන්න දැක්වීම සඳහා මම ඉන්නේ නුවර. I live in Kandy. At. වෙලාවක් දැක්වීමේදී මම මගේ රාත්‍රී ආහාරය සවස 7ට ගත්තා. I had my dinner at 7 p.m. ළඟ යන අදහස දැක්වීමට ගේට්ටුව ළඟ ගැහැණු ළමයෙක් සිටිනවා. There is a girl at the gate. යම් කිසි ස්ථානයකදී යන්න මට ඇය බැංකුවේදී හමු විය. I met her at the bank. දෙස යන අර්ථය. කරුණාකර මා දෙස බලන්න. Please look at me. Off. සම්බන්ධයක් අයිතියක් දැක්වීමට. ඔහු මගේ මිතුරෙක්. He is a friend of mine. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. He is a father of 2 children. ශ්‍රී ලංකාවේ දිගම ගඟ. The longest river of Sri Lanka. ජාතියේ පියා. Father of nation. By. ළඟ ළඟින්. මගේ ළඟින් ඉඳගන්න. Sit by me. විසින්. එය ලිව්වේ මමයි. It was written by me. වන විට. ඔබට 7:30 වන විට එන්න පුළුවන්ද? Can you come by 7:30? සඳුදා වෙද්දී එය කිරීමට ඔබට සිදු වෙනවා. You have to do it by Monday. උපතින් යන අදහස. ඇය උපතින්ම ශ්‍රී ලාංකිකයි. She is Sri Lankan by birth. තුලින්. මම ඔහු හඳුනාගත්තේ නමින්. I recognize him by name. ආධාරයෙන් මගින්. මම පාසල් යන්නේ දුම්රියෙන්. I go to school by train. Over. උඩින්. ඔහු වැට උඩින් පැන්නා. He jumped over the fence. අවසානයේහි යන අර්ථය පාඩම ඉවරයි. The lesson is over. වැඩිපුර වඩා. මේ කඩේ ඉදිකිරීමට මම රුපියල් 2 ලක්ෂයකට වැඩියෙන් වියදම් කළා. I spent over 2 lakhs to build this shop. Under. යට. පැතුර යට සර්පෙක් ඉන්නවා. There is a snake under the mat. යටතේ යටට එන්න අපේ පියාපත් යටට. Come under our wings. For. සඳහා උදෙසා වෙනුවෙන්. මම හැමදේම කළේ ඔබ වෙනුවෙන්. I did everything for you. ඒ ඔබේ පියා උදෙසායි. It is for your father. මම ස්තුතිවන්ත වෙනවා ඔබේ අවධානයට. I thankful for your attention. මට පෑනක් පොඩ්ඩකට දෙන්න. Give me a pen for a while. කිසියම් මුදලකට.
මම මේ මිලට ගත්තේ රුපියල් 10කට. I bought this for 1,000 rupees. කිසියම් කාල සීමාවක් තිස්සේ. මම පැය 2ක් තිස්සේ රැඳී සිටිනවා. I'm waiting for 2 hours. ඔහු අවුරුදු 2ක් තිස්සේ මෙහි සේවය කරනවා. He is working here for 2 years. From. කිසියම් කාල සීමාවක සිට යන අර්ථය. එය 8 සිට 5 දක්වා විවෘතයි. It is open from 8 a.m. to 5 p.m. අපේ පන්තිය තියෙන්නේ 10 සිට 12 වනතුරු. Our class is from 8 a.m. to 12 p.m. ස්ථානයක්. ඔහු වෙන්නේ ජපානයේ සිටයි. He comes from Japan. මම ශ්‍රී ලංකාවෙන්. I am from Sri Lanka. යම් කිසියවකින් යම් ස්ථානයකින් යමෙකුගෙන්. ඔබේ උපකාරයෙන් මම එය කළා. I did it from your help. මගේ අම්මගෙන් මට ලිපියක් ලැබුණා. I received a letter from my mother. කොළඹ සිට නුවරට. From Colombo to Kandy. With. සමග. මම මගේ පියා සමග එහි ගියෙමි. I went there with my father. මගේ ජීවිතය සමග සෙල්ලම් කරන්න එපා. Don't play with my life. යම් කිසිවකින් මම ඔහුව පිහියකින් කැපුවා. I cut him with a knife. ගැන පිළිබඳව. ඔබේ රාජකාරිය ගැන මම සැහැීමකට පත්වෙමි. I'm satisfied with your duty. මට ජීවිතේ එපා වෙලා. I'm fed up with life. ළඟ සන්තකේ. ඒ මගේ ළඟ. It is with me. පොත තියෙන නිමල් ළඟ. The book is with Nimal. Between. ස්ථාන දෙකක් අතර. මම ඔබ සිටින ස්ථානයට එනවා 10ත් 11ත් අතර. I come to your place between 10 and 11. එය තියෙන්නේ රාගම සහ මීගමුව අතර. It is between Ragama and Nigambu. මේක ඔබයි මායි අතර පමණක් තියෙන දෙයක්. It is between only you and me. මේ තරඟය තියෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර. This match is between Sri Lanka and India. Among. දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් අතර. මම ඔබව දැක්කා ළමයි අතර. I saw you among the children. මම මගේ දේපල මගේ දරුවන් අතර බෙදුවා. I divided my property among my children. Since. කිසියම් කාලයක සිට. පෙරවරු 9 සිට මම මේ පොත කියවනවා. I have been reading this book since 9 a.m. 1980 සිට ඔවුන් එකිනෙකාව හඳුනනවා. They have known each other since 1980. 2. ට වෙත දක්වා. මම පාසල් යන්නේ වෑන් රථයෙන්. I go to school by van. මගේ අම්මාට මම තෑග්ගක් දුන්නා. I gave a present to my mother. Into. තුලට. ඔහු ගඟට පැන්නා. He jumped into the river. මේ ලිපිය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. Translate this letter into English. Beside. පසකින්. ඔහු මට පසකින් හිඳගත්තා. He sat beside me. Besides. ඒ හැරුණු විට ඊට අමතරව එපමණක් නොව. ඔබ හැර මිතුරන් 4 දෙනෙක් සිටියා. There were 4 friends besides you. ඉංග්‍රීසි හැරුණු විට ඔහු දෙමළ සහ ප්‍රංශ භාෂාවත් කතා කරනවා. Besides English, he speaks Tamil and French. Till. තුරු දක්වා. කරුණාකර මා එනතුරු රැඳී සිටින්න. Please wait till I come. මා මැරෙනතුරු මම ඔබට ආදරෙයි. I love you till I die. හෙට වනතුරු එය විවෘතයි. It is open till tomorrow. Until. තුරු දක්වා. රාත්‍රී 11 වනතුරු මම වැඩ කළා. I worked until 11 p.m. හෙට වනතුරු ඔබට මෙහි සිටීමට සිදු වෙනවා. You have to be here until tomorrow. Up. ඉහළ ඉහළට
ඔහු ගස උඩට නගිනවා. He climbs up the tree. About. ගැන පමණ. ඔබ ගැන තේරුම් ගන්න මට පුළුවන්. I can understand about you. මිනිසුන් 10ක් පමණ එහි සිටියා. There were about 10 people. Behind. පිටුපස පිටුපසින් පසුව. එය තිබුණේ පාසලට පිටුපසින්ය. It was behind the school. මේ සිද්ධිය පිටුපස පොලිස් නිලධාරියෙකු සිටිනවා. There is a police officer behind this case. Against. එරෙහිව. මම ඔබට විරුද්ධව පියවරක් ගන්න අවශ්‍යයි. I want to take an action against you. මගේ කැමැත්තට විරුද්ධව වැඩ කරන්න එපා. Don't work against my will. Without. රහිතව නොමැතිව. ඔබ නැතුව මට ජීවත් වෙන්න බෑ. I can't live without you. ඔබ නොමැතිව ඔවුන්ට මෙම ස්ථානය සොයාගත නොහැකි. They can't find this place without you. මනුෂ්‍ය වර්ගයාට ආහාර නැතිව ජීවත් විය නොහැකි. Human beings can't live without food. ප්‍රමාද නොවී පැමිණෙන්න. Come without delay. අවසර නොමැතිව ඔබට කඳවුරට ඇතුල් විය නොහැකිය. You can't enter the camp without permission. Beyond. ඔබට එහා ඉක්මවා. ඔහු මගේ අන ඉක්මවා වැඩ කරනවා. He is working beyond my order. පාලමෙන් එහාට යන්න එපා. Don't go beyond the bridge. Towards. දෙසට කෙරෙහි. ඔහු මා දෙසට එනවා. He comes towards me. ඔබට සිදු වෙනවා මේ தත්ත්වය දෙසට ඔබගේ අවධානය යොමු කිරීමට. You have to pay your attention towards this situation. During. අතරතුර. පාසල් නිවාඩු කාලයේදී පිටරට යෑමට අපි සැලසුම් කළා. During the school vacation, we planned to go abroad. දිවා විවේකයේදී ඔහු ඒ ගැන සාකච්ඡා කළා. During lunch time, he discussed about that. පසුගිය අවුරුදු 5 තුළ මහන්සි වී වැඩ කිරීමට මට සිදු වුණා. During past 5 years, I had to work hard. Around. අවට වටේට. ඔබ වටා බොහෝ රෝග තිබේ. There are many diseases around you. ඔහු ලෝකෙ වටේ සංචාරය කළා. He traveled around the world. පමණ. රුපියල් 10ක් පමණ. Around 10 rupees. පෙරවරු 10යි 30ට පමණ. Around 10:30 a.m. Before. පෙර කලින් ඉදිරියෙන් 7:30ට පෙර පැමිණෙන්න. Come before 7:30. උසාවිය ඉදිරියේ බොරු කියන්න එපා. Don't tell lies before the court. අවසන් දිනයට ප්‍රථම ඔබේ අයදුම් පත යවන්න. Send your application before the closing date. කරුණාකර බැංකුව වහන්න කලින් පැමිණෙන්න. Please come before closing the bank. ඔබේ දෙමාපියන් ඉදිරියේ ඒ විදිහට හැසිරෙන්න එපා. Don't behave like that before your parents. After. පසුව පසුපස. දිවා ආහාරයෙන් පසු ඔබ අමාත්‍යවරයා හමුවීමට පැමිණෙන්න. You come to meet the minister after lunch. ඔබට සිදු වෙනවා දිවා ආහාරයෙන් පසු මට ඇමතුමක් දෙන්න. You have to call me after lunch. ඔබට මා පසුපස එන්න පුළුවන්ද? Can you come after me? Within. ඇතුළත යම් කිසි කාලයක් ඇතුළත. සතියක් ඇතුළත මම එය කරන්නම්. I will do it within a week. පැය දෙකක් ඇතුළත ඔහු එය කළා. He did it within 2 hours. විනාඩි 10ක් ඇතුළත ඔහු එය කළා. Within 10 minutes he did it. දින 14ක් ඇතුළත විදුලි බිල ගෙවීමට ඔබට සිදු වෙනවා. You have to settle the electricity bill within 14 days. Inside. ඇතුළත. පන්ති කාමරය තුල අඬන්න එපා. Don't cry inside the classroom. ඔබට සිදු වෙනවා අධිකරණය තුල විනීත වන්න. You have to be polite inside the court. එය ගොඩනැගිල්ල ඇතුලේ.
It is inside the building. Outside. පිටත. ඔහු කාර් එකෙන් පිටත සිටියේ. He was outside the car. Down. පහළට. ඔබට සිදු වෙනවා පහළට බැසීමට. You have to go down. ජීවන වියදම් පහත බසීවි. The cost of living will go down. Along. දිගේ. අපි වෙරළ දිගේ ඇවිද්දා. We walked along the beach. මේ පාර ඔස්සේ යන්න. Go along this road. Above. ඉහළ, ඉහත, ඉහළින්. මෙම ඉරට ඉහළින් කිසිවක් නොලියන්න. Don't write anything above this line. දෙවියන්ට ඉහළින් කිසිවෙක් නැත. There is no one above God. අර ගොඩනැගිල්ලට ඉහළින් ඔබට දේදුන්නක් දැකිය හැක. You can see a rainbow above that building. Below. පහළ, පහත, පහළින්. එය මුහුදු මට්ටමට පහළින් පවතී. It is below the sea level. මේ තීරයට පහළින් ඔබේ අස්සන යොදන්න. Put your signature below this line. Through. අතරින්, මගින්. ජනේලේ අතරින් මා ඔහුව දුටුවා. I saw him through the window. ඔබට සිදු වෙනවා රෙජිස්ට්‍රාර් හරහා ලිපියක් යවන්න. You have to send a letter through the register. ප්‍රධාන ආලෝකය පැමිණෙන්නේ ජනේලය අතරිනි. The main light comes through the window. Throughout. හැම තැනම, මුළුල්ලේ, පුරාම. ගම පුරාම එය පැතිරුණා. It spread throughout the village. දවස මුළුල්ලේම මම බලා සිටියා. I was waiting throughout the day. සතිය පුරාම වැස්සා. It rained throughout the week. රාත්‍රිය පුරාම ඇය හඬනවා. She cries throughout the night. Except. හැර. ඔබ හැර සියලු දෙනාම සාදයට පැමිණෙනවා. Everybody comes to the party except you. රුවන් හැර සියලු මිතුරන් මට සුව පැතුවා. All my friends greeted me except one. මම ඇයට ආදරය හැර සියලු දේම දුන්නා. I gave her everything except love.